බ්ලොග් එකක් කරගෙන ආවා ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් අද පොසොන් පොයේ දවසේ තමයි මේ වීඩියෝ එක ගත්තේ මම. ඉතින් අපි දැන් මේ යනවා ටවුන් එකට පොඩි හදිසි වැඩකට. ඉතින් ඒ යන අතර මගදී අපිට හමු වුණ දන්සල්. අපි හැබැයි මේ දන්සල් වලට නතර කරේ නැහැ. මොකද අපි ටවුන් එකේ වැඩේ ඉක්මනින් කරගෙන එන්න ඕනේ. අපේ ගමේ දන්සලක් තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න ඕනේ. ඒ හින්දා අපි ටක් ගාලා ටවුන් එකේ තිබ්බ වැඩ ටික කරගෙන එමු. ඉතින් ගිය පාරවල් වල වගේම මේ පාරත් ගොඩාක් දන්සල් තිබ්බා. අපිට නතර කරන්න නම් හම්බුන්නේ නැහැ ඒ එකටවත්. සමහරක් ඒ වගේ මාර සෙනගක් හිටියේ. ඒ වගේම හොඳ වැස්සක් එන්නත් යන්නේ. ඉතින් මාතලේ පැත්තේ ගිහිල්ලා බලමුකෝ මාතලේ පැත්තේ මොනවද තිබ්බ දන්සල් කියලා. ඉතින් මාතලේට එනකොටම ඉතින් පේනව නේද? අපි ඉතින් කොහේ හරි ගියොත් වැස්ස තමයි ඔක්කොටම කලින්. ඉතින් හැබැයි මං හිතන්නේ ඒත් ගොඩාක් දන්සල් තිබ්බා වැස්සට වුණත්. මාතලේ පැත්තේ බලන්නකෝ ඉතින් ඔයාලා කොහොමද දන්සල් කියලා. ඉතින් මේ පේනවනේ මෙතන තියෙන්නේ මෙතන මොනවද අයිස්ක්‍රීම්ද දන්නේ නැහැ. ඉතින් පේනව නේද මිනිස්සු උඩේ ඉහළගෙන ඉන්නවා දන්සල් වඳින්න. ඒකත් ඉතින් හරි ඉතින් එක්තරා හරි ජොලි වැඩක් ඉතින් නේ. ඉතින් මෙන්න මෙතනත් තිබ්බා දන්සලක්. එතනත් මාර සෙනගක් හිටියා. වැස්සේ වුණත් ඉතින් කට්ටිය ඒ ආතල් එක ගන්නවා ඉතින් නේ. ඉතින් අපේ වැඩේ ඉවර කරගෙන අපි දැන් මේ යන්නේ අපේ ගමේ දන්සලට. ඉතින් අපේ ගමේ දන්සලේ දුන්නේ රොටි. ඒකේ දුන්නේ ඒ කියන්නේ යෞවන සමාජයේ කට්ටිය තමයි දුන්නේ. ඉතින් එතනත් ඉතින් ගොඩාක් සෙනග හිටියා. මේ මම පොඩි පොඩි කෑලි කෑලි තමයි ගත්තේ. ඉතින් එතන වීඩියෝ කරන එක හරි නැති නිසා. ඔන්න ඉතින් හසියත් ගිහිල්ලා එතන පොඩ්ඩක් වැඩ ටිකක් කරා. ඉතින් එතන හිටියම මටත් හම්බුණා රොටි ටිකක්. එතන තිබ්බ සම්බෝලේ නම් හරිම රසයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.